දැන් අවධානය යොමු කරන්නේ මහනුවර හන්තාන පිහිටි ලොව ප්‍රථම තේ කෞතුකාගාරයේ සිට අද දෙරණ මෝජෝ ෆෝස් කණ්ඩායමේ තරිඳු වික්‍රමසිංහ ගෙන එන වාර්තාවක් පිළිබඳවයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉතාමත්ම ආකර්ශනීය ස්ථානයකට තමයි ඔබ අරන් යන බලාපොරොත්තු වෙන්නේ අද දෙරණ මෝජෝ ෆෝස්. අද දවසේ අපි ඉන්නේ හරියටම මහනුවර ඉඳලා කිලෝමීටර් 4ක් විතර හන්තාන ප්‍රදේශයට ආපුවම හමුවන ඉතාමත්ම ආකර්ශනීය සංචාරක ස්ථානයක් වන ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය තුල. ඉතින් ඔබට මගේ මේ පිටුපසින් පෙනෙන්නට තිබෙන්නේ මහල් 4කින් යුතු එම තේ කෞතුකාගාරයයි. මේක ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ කෞතුකාගාරය. මහනුවර නගරයේ සිට කිලෝමීටර් 3ක් ගිය තැන හමුවන හන්තාන තේ කෞතුකාගාරයයි මේ. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය සහ එහි සම්ප්‍රදායන් අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයත් එක්ව මෙය ආරම්භ කර තිබෙනවා. 1920 දශකයේ ඉදිකරන ලද පැරණි තේ කර්මාන්ත ශාලාවක් මෙලෙස කෞතුකාගාරයක් බවට පත් කර ඇති අතර එය ලොව ප්‍රථම තේ කෞතුකාගාරයයි. තේ කර්මාන්තයට අදාළ තේ සැකසීමේ පැරණි යන්ත්‍ර බොයිලේරු ජේම්ස් ටේලර් මහතා භාවිත කළ උපකරණ සහ තේ ඉතිහාසයට අදාළ ඡායාරූප ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක්. තේ කෞතුකාගාරය මහල් 4කින් සමන්විතයි. බිම්මහලේ බර යන්ත්‍ර උපකරණ ප්‍රදර්ශනය කරන අතර ඒවා අතර විවිධ කාලවකවානුවලට අයත් තේ ඇඹරීමේ යන්ත්‍ර සහ තේ වර්ගීකරණය කරන යන්ත්‍ර සූත්‍රද ප්‍රදර්ශනය කරනවා. තේ කෞතුකාගාරය ඇතුලේ තමයි මේ මොහොතේ ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව ඒකේ තියෙන පහළ මහල පිළිබඳව තමයි දැන් අපි ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පහළ මහලේ සම්පූර්ණයෙන්ම මේ තේ කෞතුකාගාරයට සම්බන්ධ නැත්නම් මේ විවිධ ප්‍රදේශවලින් ගෙනාවු විවිධ යන්ත්‍ර උපකරණ පිළිබඳව කතා කරන්න අද දවසේ අපිත් එක්ක නිලධාරීතුමියක් සම්බන්ධ වෙලා ඉන්නේ. මේ යන්ත්‍ර සූත්‍ර පිළිබඳව කතා කරනවා. මේකේ විශේෂත්වය මොකක්ද? එච්චරම කියන්න ඕනේ ඇවිල්ලා තියෙන කෞතුකාගාරේ 1925 ඉඳන් 1985 වෙනකම් වැඩ කරපු ෆැක්ටරි එකක්. 86 දී වහලා 2001 තමයි කෞතුකාගාරයට පරිවර්තනය කරන්නේ. එතකොට මේක තමයි දැන් ලංකාවේ බලන්න තියෙන එකම ෆැක්ටරි කෞතුකාගාරය. ඒ වගේම කියනවනේ මේ මැෂින් එකක්වත් මේ ෆැක්ටරි එකේ තිබ්බ මැෂින්ස් නෙවෙයි. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෙනාව විශේෂ මැෂින් එකක් තමයි ඔයාලට මෙතෙන් බලන්න තියෙන්නේ. ඔයාලා දැන් මේ ඉන්නේ ඒ කාලේ වැඩ කරපු ෆැක්ටරි එකේ එන්ජින් රූම් එකේ. ඔයාලා මෙතෙන් බලා ගන්න පුළුවන් ඒ කාලේ තේ නිෂ්පාදනයට අවශ්‍ය බලය නිෂ්පාදනය කරේ කොහොමද කියලා. මේක තමයි ලංකාවේ කලින්ම පාවිච්චි කරපු ඩීසල් එන්ජින් එක. අපි මේක හඳුන්වන්නේ පොඩ් බල්බ් එන්ජින් කියලා. මේ එන්ජින් එකට පුළුවන් වෙලා තියෙන්නේ එක තේ අඹරණයක්. එක ටී රෝල් එකක් ක්‍රියාත්මක කරන විදිහේ බලයක් නිෂ්පාදනය කරන්න. මේ බලන්න තියෙන අනෙක් මැෂින් ඒ කාලේ පාවිච්චි කරපු එන්ජින් වල. ඔන්න අපි මේ වෙලාවේ ඉන්නේ දැන් තේ කෞතුකාගාරයේ ශ්‍රී ලංකා තේ කෞතුකාගාරයේ දෙවන මහලේ තමයි මේ මොහොතේදී අපි ඉන්නේ. ඉතින් දැන් අපි ඉතාමත්ම විශේෂිත ස්ථානයකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ජේම්ස් ටේලර්ගේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු කෞතුකාගාරය. ඉතින් ඒ පිළිබඳවත් ඉතාමත්ම විශේෂිත තොරතුරු අපට මේ ස්ථානයේදී දැනගන්න ලැබුණා. ඔයාලා දැන් මේ ඉන්නේ ජේම්ස් ටේලර් මහතා වෙනුවෙන් නිර්මාණය වුණු කෞතුකාගාරය. ජේම්ස් ටේලර් තමයි ශ්‍රී ලංකාවේ තේ වගාවේ පියා. එතුමා ස්කොට්ලන්ත ජාතිකයෙක්. අවුරුදු 17 දී කෝපිවතු සුපරින්ටෙන්ඩන්ට්වරයෙක් විදිහට තමයි ලංකාවට එන්නේ. නමුත් රෝගයක් නිසා ලංකාවේ කෝපි වගාව විනාශ වෙනවා. ඒකට පිළිමක් විදිහට තමයි එතුමා ලංකාවට තේ වගාව හඳුන්වලා දෙන්නේ. එතුමා ජීවත් වෙලා ඉන්න කාලේ පාවිච්චි කරපු දේවල් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ එතුමාගේ පිළිරුවක්. මේක හදලා තියෙන්නේ එතුමාගේ ජීවමාන උසට. මෙහි තුන්වන මහලේ තේ නිෂ්පාදන මිලදී ගැනීමටත් සිව්වන මහලේ පිහිටි ආපන ශාලාවෙන් උණුසුම් තේ කොප්පයක රස බැලීමටත් හැකියාව තිබෙනවා. මෙතන තියෙනවා කම්පැනි වයිස් ගත්තාම ටී බෝඩ් එකෙන් සර්ටිෆයි කරපු කම්පැනිස් 6ක තේ වර්ග. ඉතින් මේ හැම එකක්ම ලංකාවේ අපිට ලෝකල් මාකට් එකේ ගන්න නැති වෙන රටවල් වලට යවන හොඳම තත්ත්වයේ තේ වර්ග වලින් තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එකම මෙතන දෙන හැම ලංකාවේ කෙනෙක්ටම 135ක වගේ ඩිස්කවුන්ට් එකක් එක මෙතනින් ටීස් ගන්න පුළුවන්. විදේශික කෙනෙක්ට නම් 110ක වගේ ඩිස්කවුන්ට් එකක් එක ගන්න පුළුවන්. ඉතින් ඔබ ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔබට තාමත්ම වටිනා තැනක්, ඒ වගේම දැනුම් සම්භාරයක් තියෙන තැනක්, ඒ වගේම ඔබට තාමත්ම වටිනා තමන්ගේ ඒ කියන්නේ තමයි අපිට නම් මේක ලොකු අත්දැකීමක්. තමන්ට අවශ්‍ය තේ කුරු අරගෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න. ඇවිත් නරඹන්න තමන්ට අවශ්‍ය ටී බෑග්ස් සියලුම දේවල් මේ ස්ථානයෙන් ඔබට මිලදී ගන්නත් පුළුවන්.
අවසාන මහලේ තමයි අපි මේ විදිහට ඉන්නේ. ඉතින් මේ පිළිබඳව ඉතාමත්ම ලස්සන කතාවක් තියෙනවා. ඒක අපි අහලා බලමු. මේ ටොප් ෆ්ලෝ එක ටී කැෆේ එක ටී සර්විස් සෙන්ටර් එකයි තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතෙන් එන හැම කෙනෙක්ටම අපි නොමිලේට එකක් දෙනවා BOPS කියන ග්‍රේඩ් එකේ. ඒකත් අරගන්න පුළුවන්. ඒත් එක වෙන වෙන තේ වර්ග පාවිච්චි කරන්න කැමති නම් අයිස් ටී වර්ග, මිල්ක් ටී, චායි ටී ඒ වගේ එක එක